ගොඩක් අය කියලා තිබ්බා ඕක පෙන්නලා කන්නේ මොකද මම මගේ platform එකේනේ ඕක කරන්නේ. අම්මෝ ඊයේ randomly කරපු වීඩියෝ එකට first of all thank you very much everyone who watched it. මම එච්චර response එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නිකන් randomly කරපු වීඩියෝ එකක් ඒක ඇත්තටම. මොකද මේ මට ගොඩාක් අය ඇඩ්වයිස් කරලා තිබ්බා ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එක කියන්නේ ඕක නෙවෙයි මේක. එතකොට මොනවාද? තව කියලා තිබ්බේ. මට මතකත් නැහැ මොකද ගොඩක් වෙලාට මම ඔළුවේ තියන්නේ නැති නිසා. ගොඩක් අය කියලා තිබ්බා ඕක පෙන්නලා කන්නේ මොකද මෙහෙමයි ඉතින් මම මගේ platform එකේනේ ඕක කරන්නේ. ඉතින් මම මේ කරේ මේ මම fork and knife එක use කරන හැටි පෙන්නන්නවත් මම English breakfast එකක් හදාගත්තත් කියන්නේ සාමාන්‍යයෙන් අපි ලංකාවේ English breakfast එකක් ගෙදර කන්නේ නැහනේ. කන්නේ නැහැ. ඒ වුණාට මේක මේ විදිහට හදන්න යාළුවෙක්ගෙන් තමයි මම ආසයි හිතුනේ. මොකද මම ඒ combination එකට ආසයි. ඉතින් කටට රහට දැනෙන්නේ අපි ලංකාවේ කන්නේ. දැනුත් කනවා වගේ. ඉතින් මම ඊට පස්සේ ගොඩක් අයට මම සමහරටම රිප්ලයි කරා සීරියස් ගන්න එපා මේ දානේවා. අන්තික මේ මගේ ගෙදර අපේ කම්ෆර්ටබල් zone එකට ඕන කෙනෙක්ට ගේ කියන්නේ නේ. ඉතින් එතකොට මම ඉරිදා දවසේ උදේ වරුවේ මට ඉතින් හිතුණා ඒකේ විදිහට කතා කර කරන්න. ඉතින් අපි ගොඩක් වෙලාවට කරන්නේ ඉතින් ඔළුවේ තියෙන දේ කතා කරන එකනේ. anyway සමහරුන්ට ඉතින් සමහරක් වෙලාවට මට හිතුණා ඒ වගේ වීඩියෝ එකක් බලලා අර නෙගටිව් කමෙන්ට්ස් දාන අය ඉන්නවනේ. සමහරට ඒක ඒගොල්ලෝගේ විදිහ වෙන්නද ඒගොල්ලෝගේ ස්ට්‍රෙස් එක රිලීස් කරන. තව කෙනෙක්ගේ ඇදේකට කතා කළා වැරදි කියලා ඒක මම තේරුම් ගත්තා. anyway doesn't matter. තම ඉංග්‍රීසි කතා ඉංග්‍රීසි වචන ටික කියන්නද ආවේ කියලාත් ඇහුවා. අයියෝ නෑ. ඒක ඉතින් නිකම්ම එන එකක් නැතුව මේ පොෂ් වෙන්නවත් මේව කතා කරන එකක් නෙවෙයි. ඉතින් ඕක තමයි කියන්නේ thank you very much කියලා. මට අද උදේ චුට්ටක් වැරදුනා මම දැක්ක 99000ක් බලලා තියෙනවා. 99ට පස්සේ 100 නේ වෙන්නේ. මම ඉතින් 1 මිලියන් කියලා. මම පස්සේ දාපු පෝස්ට් එක මම ස්ටෝරි එකක් දැම්ම ආසාවට අරන්. මට ආස හිතුණා ගොඩක් අය ඒක බලලා තියෙන නිසා. ඉතින් අපි ආස දේවල් කරන්න ඕනේ ලයිෆ් එකේ. මරුණාට පස්සේ කරලා වැඩකුත් නැහැ. I think negative or positive comments most welcome. මේ වගේ videos කරද්දී අපි public audience එක අපි open කරලා තියෙද්දි ඉතින් there are mixed comments. ඔක තමයි කතාව. ඕගොල්ලෝ තේරුණානේ කාලය හරි ඉක්මන් යනවා දැන් කියලා. ගොඩාක් ඉක්මනට කාලය යනවා. ඒකෙන් මම නම් තේරුම් ගත්තේ දවසින් දවස ආයුෂ අඩු වෙනවා අපේනේ. තප්පරයක්වත් නාස්ති නම් කරන්න එපා කිසිම දෙයකට. පුළුවන් තරම් Tamanට අවශ්‍ය දෙයකට කාලය යොදවනවා මිසක් පුදුම ඉක්මනට මේ වෙලාව යගත වෙනවා. ඉතින් අද කවද්ද අද 10 වෙනිදා නොවැම්බර් මාසේ තව දවස් කීයද තියෙන්නේ මේ 2025 ඉවර වෙන්න. මම හැම දිනාටම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සක්සස්ෆුල් වීක් එකක් වෙන්න කියලා. මේ වීක් එක ඔයගොල්ලෝ හැමෝටම හැම අතින්ම. ඉතින් එහෙනම් මම මේක කාලා අදත් ඊයේ වගේ පොඩ්ඩක් දුවන්න තියෙනවා මට. Have a great week ahead for everyone. Bye.